ඉතින් ගයිස් වෙල්කම් කරලා පිළිගන්න මම අද පුංචි channel එකේ ඉතින් මාදගෙන ආවේ මගේ ස්ටුඩියෝ ස්ටුඩියෝ ගන්න මේ කාමරේ තියෙන කාමරේ 2 එක ස්ටුඩියෝ 2 එකක් කියලා ගමුකෝ අන්ති වැඩි කතා කරන එක අපි යම් වීඩියෝ වෙන කලින් මතක් කරනවා subscribe කරලා නැති කට්ටිය දැම්ම පාදින් දෙන subscribe button එක click කරන්න like එකක් දාලා share බාරක් තියලා support එකක් දෙන එක ආදරේ මතක් කරන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් ඔන්නම තමයි මගේ කාමරේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන මුලින්ම තොර නංගරන්න එක ලී දොරක් තියෙන්නේ ඉතින් ඔන්න මේ පැත්තට ගියාම තියෙනවා මගේ PC setup එක කලින් මේ PC setup එක තිබ්බේ ඇත්තම කිව්වොත් මේ සාලේ තමයි සාලේ පොඩි කෑල්ල එක PC setup එක තිබ්බේ ඉතින් සාලේ PC setup එකක් හදන්න බැරි නිසා මම මේ කාමරේ තෝරගෙන මෙන්න මෙතන PC setup එක හැදුවේ ඒකට අපි පස්සේ මුලින්ම මෙන්න මෙතන තියෙනවා මේක තමයි මම නිදා ගන්න ඇද ගණන් ගන්නවා මේ net එකක් දාලා දෙන්න එක මාර ඇදයි ඒක හදන්න ඕනේ ඊපස්සේ මෙන්න මෙතන කණ්ණාඩියක් තියෙනවා ඉතින් මම කෙලින්ම අයි වන් අයකින් iPhone 15 එක ගත box එක තියෙන box එකේ මේ බෑග් එක තියෙනවා ඊළඟට මෙතන මගේ යුනිෆෝම් ස්කූල් යුනිෆෝම් සලමන ටික තියෙනවා ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා මගේ ඇඳ තියෙනවා ඊළඟට මෙන්න මෙතන තියෙනවා මගේ JBL මේක නම් වන් අයකින් ගත්තේ JBL 320 ද පොඩි 320 පිළින් තමයි මම සින්දුවක් ආවා හිටියේ බලන්න බෑ ලයිට් ස්ටික් එක කොහොමද වැඩ කරන්නේ කියලා සින්දුවක් ආවා හිටියේ මේක ඇත්තටම පට්ට හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා ඇත්තටම පට්ට හොඳ බේස් එකක් තියෙනවා පට්ටම ක්වොලිටි සින්දු අහන්න පුළුවන් ඔයගොල්ලෝ මේ JBL එක ගත්තොත් ඉතින් ලක්ෂ 2.50ක් විතර වුණා මම නෙමෙයි ඇත්තටම මගේ තාත්තා ගත්තේ එයාට සින්දු අහන්න ඕනේ සින්දු කියන්න ඕනේ ඊළඟ මෙතන තියෙනවා මම ඇත්තම වශයෙන් ක්‍රිකට් ප්ලේ කෙනෙක් ඉතින් මෙතන තියෙනවා මගේ ක්‍රිකට් ප්‍රැක්ටිස් කියන ක්‍රිකට් බෑග් එක ඊපස්සේ මෙන්න මෙතන පොඩියට තියෙන TV එකක් ඒක නම් අරන්නේ කැල්ල තියෙන්නේ ඉතින් ඔන්නම ගියා අදස ඇත්තම පේන්න ලොකු දෙයක් නෑ මගේ කාමරේ පොඩි මෙන්න මෙතන ක්ලොක්ස් දෙකක් තියෙනවා මම වෙලාවල් දෙකක් බලන්න කරන්නේ පේන්න වැඩි දෙයක් නෑ ඉතින් ඔච්චර තමයි තියෙන්නේ මෙන්න එතන ඇද දිනවා අන්න මට ඉතින් ඊට පස්සේ අපි යම් PC setup එක PC setup එක හැදුවේ මෙන්න මෙතන මගේ පුටුව තියෙනවා normal plastic පුටුව අතන මගේ extension cord එක තියෙනවා මෙතන තියෙනවා මගේ lights control කරන එකයි fan control එකයි ඊට පස්සේ මේ තියෙන මගේ 15 එක charge කරන cable එක ඊළඟට මෙන්න තියෙනවා මගේ PC setup එක මේකෙන් තමයි ඔයගොල්ලන්ට කියන videos ඔක්කොම edit වෙන setup එක හොඳ සාමාන්‍ය PC setup එකකින් ලොකු PC graphics card එහෙම දාලා මුත් එහෙම PC එකක් build කරලා නැහැ සාමාන්‍ය Dell app එකෙන් කරන් යන වැඩක් මේක ඉතින් මෙන්න මේක තමයි keyboard එක මේ keyboard එක ඔයගොල්ලන්ට දැනුවත් ගන්න පුළුවන් පට්ට keyboard එක දැන් මම අර අවුරුද්දක් විතර යනවා බලන්න LED light ටික එහෙම තාම වැඩ එක පැටර්න් එකයි තියෙන්නේ මේම තියෙන සුපිරි keyboard එක sound උත් පට්ට එක කීයක්වත් වැඩ කරන්න නැතුව තිබුණේ නැහැ මෙච්චර කාලෙකට ගත්තේ දරස් එකකින් 2500 එක කොම්බෝ කිට් එක keyboard එකයි මෙන්න මේ mouse එක සුපිරි mouse එක ඉතින් game ගන්නත් සුපිරි edit කරන්න සුපිරි mouse එක දෙකම එක 2500 ගානටත් වටිනා කාලය පාවිච්චි කර ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔය YouTube channel එකක් එහෙම දැන් පටන් ගන්නවා නම් ලොකු දේවල් ඕනේ මේ වගේ රුපියල් 2500යි කි ඒ කොම්බෝ කිට් එක අරගෙන පටන් ගන්න. ආයි කාලයකට ඔයාලට මාරු කරන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න මේකත් P47 headset එකක් දරස්කින් ගත්තේ. ඉතින් මෙතන තියෙනවා මගේ මම කොහේ හරි ගිනියද්දි මේ 15 එක දාන කේස් එක මේක දාන්නේ නැත්තම කිව්ව මෙන්න මේකේ මේ කැමරා රොටේට් එක තියෙනවා මේ ග්ලාස් එකත් එක්ක මෙන්න කරනවා. මොකද මං ආසනේ මගේ 15 කැමරා ලෙන්ස් එකක් දාගෙන ඒකේ කැමරාවේ ක්වොලිටි එක බොරුට නාස්ති කරගන්න. ඒක තමයි මේක මගේ පවුච් එක කියන්නේ කාර් එකේ ලයිසන් දාන පවුච් එක. දැන් මෙතන තියෙනවා මගේ නම් ප්‍රොඩක්ට්ස් අන්බොක්සින් කරපු මේ ඔක්කොම අන්බොක්සින් කරලා නැහැ. මේක දැම්මා මේකත් දැම්මා එච්චර තමයි දැම්මා ඉතින් ඊට පස්සේ මේක දැම්මා ඉතින් මේ තියෙන මගේ ලැප්ටොප් එක එඩි එකයි දැන් මේ ලැප්ටොප් එක දාන්න තියෙන ලැප්ටොප් එක මේක ඇත්තම කිව්වත් මම වල ස්පෙක්ස් ටික මෙහාම පෙන්නන්නම්කෝ ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා මචං මේ තියෙන අපේ ස්පෙක්ස් ටික තියෙන්නේ Intel i7 8th gen processor එකක් U processor එකක් ඒ වගේම තියෙනවා 16GB RAM එකක් තියෙනවා 256GB NVMe එකක් තියෙනවා ඒ වගේම Intel UHD graphics 620 තියෙනවා ඉතින් සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්
සාමාන්‍ය මේ ඉතින් මම ගොඩක් ලොකු වැඩවල් කරනවා මේක 57 Photoshop 2020 version එක දාගෙන මම edit කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. CapCut එක ලොකු edit කරනවා 4K edit කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ Call of Duty පරණ games ටිකක් දානවා plus strike කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මට තාම කරගන්න පුළුවන් වෙලා තියෙනවා මගේ ටික. ඉතින් ඔන්න ඔච්චර තමයි. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔන්න X6P එකේ මගේ පරණ ෆෝන් එක. ඊට පස්සේ මෙතන ස්පීකර් Twitter speakers ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අර පොඩි තැන් බලන්න ෆෝන් අනික් කරලා බලන්න පුළුවන් කැමරා එකක් තියෙනවා පොඩි මෙන්න එච්චරයි. ඊටසේ මෙතන තියෙනවා මගේ SSD එකක් තියෙනවා පරණ ඒකත් හයි කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා JBL එකකටම ගත්ත mic එක. ඔයගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕනේ ඔන්න මේ JBL එකේ අර mic එක ගත්ත කියන්නේ ඔයාලට කෙලින්මයි music studio එකක් නිකන් පටන් ගන්න පුළුවන් පට්ටම quality ecosystem එක තමයි JBL mic එකේ JBL speaker එක connect කරපුවම ඔයාලට හම්බෙන්නේ. ඉතින් මෙන්න මෙච්චරයි අපිට ඇත්තටම මෙන්න මෙච්චරයි ඉතින් අපිට වෙන්නන්න තියෙන ඇත්තටම ලොකු setup එකක් නැහැ. පොඩි setup එකක් තියෙන්නේ. දැන්ට shape එක ඔයාලට කරන් යන්න පුළුවන්. එහෙනම් ඉතින් subscribe කරලා එකතු වෙන්න කියලා අදට මතක් කරන්න. අදට ගිහින් එන්න. goodbye.